ඊයේ අයවැය තෙවන වරට කියවීමේ කතාව තිබුණා. ඒ කතාවේදී කියවුණ වැදගත් කාරණා දෙකක් ගැන කතා කරන්න හිතුණා. එකක් තමයි අඩි 5000කට වඩා ඉහළ ප්‍රදේශවල යලි වනවගාව ඇති කරනවා සහ ඒ ඉඩම් සහ දේපල වලට වන්දි ලබා දීලා ආණ්ඩුවට පවරා ගන්නා බව. ඇත්තට මේක ගොඩක් හොඳ තීරණයක්. වගේම මෙතෙක් අපේ රටේ හිටිය පාලකයන්ගෙන් නොවුන දෙයක්. මොකද මේක ස්වභාවික විපතක් නැත්නම් නැචරල් ඩිසාස්ටර් එකක් පමණක් නෙමෙයි. දශක ගණනාවක් තිස්සේම පියවරෙන් පියවර නිර්මාණය වුණ දෙයක්. මොකද පාලකයෝ දිගින් දිගටම කරපු අන්තනෝමතික අවිධිමත් සංවර්ධන ක්‍රියාවල නිසා තමයි අද රටක් විදිහට අපි හැමෝම වින්දිතයන් බවට පත් වෙලා තියෙන්නේ. අනෙක් දේ තමයි අපේ රටේ සමහර මිනිස්සුත් අනවසර ප්‍රදේශවල ගෙවල් හදනවා වගේම කොච්චර අනතුරුදායක වුණත් ඒ තැන් වලින් ඉවත් වෙන්නේ නැහැ. මේ ගන්වතුර වෙලාවෙත් අපි දැක්ක රජයෙන් කොච්චර දැනුවත් කළත් ඒ තැන් වලින් ඉවත් වෙන්න සමහර අය කැමති වුණේ නැහැ. මේ නිසා මේ ඩිසාස්ටර් එකකින් ඉගෙන ගන්න දේවලුත් තියෙනවා. ඒ එහෙම රජයේ කිව්ව විදිහටම අයින් වුණා නම් සමහර ජීවිත බේර ගන්න තිබුණා. ඉතින් මේ ආපදාවෙන් පස්සේ හරි අනවසර දෙකරීම් ඉවත් කරලා වනවගාව ඇති කරන්න රජය මැදිහත් වෙන එක ගොඩක් හොඳ තීරණයක්. ඒ වගේම අනෙත් විශේෂම දේ තමයි අයවැය කතාවේදී හඳුන්වලා දුන්න සහන පැකේජ් එක. එක දෙයක් තමයි ආපදාවෙන් ඉඩමත් නිවාසයත් දෙකම හිමි අයට කෝටියක මුදලක් ලැබෙනවා. ඒකටත් සමහර විපක්ෂ අය කියනවා කතාව විතරයි කියලා. හැබැයි ඉතින් එහෙම කතා කියන අය තමයි සුනාමි වෙලාවේ හෙල්පින් හම්බන්තොට කියලා සංවිධාන හදාගෙන විදේශයන්ගෙන් ලැබුණු බිලියන ගණන් මුදල් ගසා කැමට ලක් කළේ.